හොඳයි ළමයි. ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මම පිටිපස්සේ පළු දෙක එකට අරගෙන මම ෂිප් එක අල්ලගෙන තියෙනවා. ෂිප් එක අල්ලගෙන මම වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා එක පළුවක් විතරක් ෆේෂිමත් අල්ලගෙන තියෙන්නේ. බලමු අපි අනිත් පැත්තේ ෆේෂින් එක අල්ලගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඕගොල්ලන්ට පේනවා ඇති කියලා වීඩියෝ එක දිග අරගන්න මේ විදිහට. ෂිප් එකෙන් මෙහෙම දිග අරගෙන දැන් ඇතුළටනේ හැරිලා තියෙන ෂිප් එක මේ වගේ ෂිප් එක මේ පැත්තට හරව ගන්න. මේ විදිහට. හරවගෙන ෆේෂිමට මම මේ ෆේෂිමක් අල්ලවගෙන නැහැ. නිකන් රෙදි කොටසෙන් විතරයි කපාගෙන තියෙන්නේ. අපිට වඩාත් නීට් කරගන්න ඕන නම් ෆේෂිමක් අලවලා එක වටේ කපාගෙන ඕලොක් කරගත්තා නම් හරි. හරි. අපි දැන් තියෙන්නේ මේක මෙන්න මේ කර සලාම මහගෙන ඉන්න එක. මම මුලින්ම කර මහ ගන්නවා. අපිට සාමාන්‍ය ෂිප් එකක් දාලා තියෙද්දි ෂිප් ෆුට් එකකින්ම කර මහ ගන්න පුළුවන් නම් හොඳයි. මොකද අනිත් ෆුට් එකකින් මහ ගන්නවට වැඩිය මේ ටික ඉවර කරගන්න පුළුවන් අපිට හරිම ලේසියෙන් ෂිප් ෆුට් එකක් එක්ක. බලන්න ඕගොල්ලෝ. පෙන්නන්නම් මම. දැන් කර මහගෙන ඉවරයි. මේ විදිහට කට් මාක්ස් දාගත්තා. කට් මාක්ස් දානකොටත් ඉගෙන ගන්න මේ අතට කට් මාක්ස් දාන්න එපා. චුට්ටක් ඇලවෙන්න කට් මාක් එකක් දාගන්න. එතකොට ඒක හොඳට හැරවෙනවා. මෙතන ෂිප් එක මම කපලා අයින් කරනවා. මොකද ඒක අදාළ නැහැ. දැන් තියෙන්නේ මේක මේ පැත්තට හරව ගන්න. ඒක හොඳට හැරවෙනවා. අපිට දැන් ඊට පස්සේ අපි කරන්න ඕනේ අවුට්ලයින් මැස්ම ගහගන්න එක. ඒ ටිකට අපිට ෂිප් පුට් එක ඇත්තටම මේ වගේ වැඩකදී වැදගත් වෙනවා ෂිප් පුට් එක. ඒක ගොඩක් වැදගත් වෙන්න මෙන්න මේ වෙලාවට. දැන් මේක මේ විදිහට අපි හරව ගන්නවා ආපහු නැවත කන පිට පැත්තට. මෙතනින් මේක නවාගෙන අර ෂිප් එකට අහු වෙන මේක මහගෙන යනවා. ෂිප් පුට් එක අයිනෙන්න ෂිප් එක මහලා තියෙන අයිනෙන්න නැවත මසා ගන්න ඕනේ. නූලත් එහෙමම කපා ගන්න එක ලේසියි අපිට. දැන් තියෙන්නේ නැවත මේක මේ පැත්තට හරවලා මේක මේ විදිහට මෙතනින් හරව ගන්න විතරයි. නැවත මම මේ පැත්තේ පෙන්නන්නම්. අවුට්ලයින් එක ගහලා ඉවරයි. මේක මේ පැත්තට හැරෙව්වා. මෙහෙම තිප්පා. පේනවා ඇති. මම නවලා පෙන්නන්නම්. ෂිප් එක මෙහෙම අල්ලලා තියෙන්නේ. අවුට්ලයින් එක ගහලා තියෙන්නේ. හොඳ පිට පැත්තටම නවා ගත්තා. මේ උඩින් මැහිලා තියෙන මැස්ම නැවත අපි මෙහෙම ටිකක් ඇතුළට නවා ගත්තා. ඒ අඟල් භාගෙ හෝ කාලා තමන්ගේ පැත්තට හරව ගත්තා. හරවගෙන නැවතත් මේක උඩින් ටැක් කරගෙන මසා ගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පෙනේවි මේකේ ලස්සනට නීට් එකට නීට් වෙච්ච ස්වභාවයක්. ඔන්න අපේ දැන් පිටුපස පළුව සකස් වී අවසන්. දැන් අපිට තියෙන ඉදිරිපස පළුව සකස් කරගන්න. ඉදිරිපස පළුවට මම පළු දෙකක් සකස් කරගත්තා. ඕගොල්ලන්ට මම ඉස්සෙල්ලත් කිව්වා මේක මම චුට්ටක් වෙනස් කරගත්තා මට අඳින්න ඕන විදිහට. ඕගොල්ලෝ දාලා තිබ්බ ගවුමේ උඩ කඳ කොටසින් යෝක් එකක් ගිහින් තියෙනවා. ඒක මම ඕගොල්ලන්ට බ්ලොග් එකේදී
කියලා දුන්නේ නැහැ. රෙද්දේ තමයි මම කියලා දුන්නේ. මම නැවතත් කියලා දෙන්නම් ඒක. બ્લોක් එක සම්පූර්ණ මේ විදිහට හදාගත්ත මූලික બ્લોක් එක. අපිට අඟල් 5ක් හෝ 2ක් මෙන්න මේ ආකාරයට මේ උසට අරගෙන ඔයගලන්ට පේනවා ඇති. මේ උසට අරගෙන ඉතුරු අඟල්, ඒ කියන්නේ අපේ උස අඟල් 14ක් නම් අපි යම්කිසි පටියක්, ඒ කියන්නේ යෝක් එකක් කියලා කියන්නේ ඒකට. අපි යෝක් එකක් හදා ගන්නවා උස අඟල් 14ක් නම් ඒ 14න් අපි අඟල් 2ක් අඩු කරාම අපිට 12ක් ලැබෙනවා. ඒ 12ට තමයි අපි හදාගන්නේ. ඒ 12ට හදාගත්තාම ඉතුරු ටිකට මැහුම් වාසියත් එක්කලා අපි එතකොට 12 මාරකට හදා ගන්නවා. එතකොට අපිට තව ඉතුරු වෙනවා අඟල් 2ක්. ඒ අඟල් 2 පටියට අපි කරන්න ඕනේ මේ වගේ ඩබල් කෑලි 2ක් කපාගෙන මෙතනට ජොයින් කරගන්න ඕනේ. එතකොට හොඳට කඳ කොටස හිර වෙලා හිටිනවා. එහෙමත් කරන්න පුළුවන්. මේ ක්‍රමයේ ටිකක් බොහොම සරල විදිහට තමයි මම කරගන්නේ. දැන් අපි මුලින්ම කරගන්න ඕනේ හොඳ පිටට හොඳ පිට. මුලින්ම අපි අර ඕගොල්ලන්ට ගැටලුවක් වෙලා තිබ්බ පේෂින් එක අල්ල ගන්න ඕනේ. මෙන්න මේක. මේකට මම මුලින්ම ඇල්පෙනිත් ආධාරයෙන් යොදාගෙන මේ ක්‍රමයට තමයි අර කලින් ඔයගොල්ලෝ දාලා තිබ්බ ඩිසයින් එකත් කරලා තියෙන්නේ. මොකද වෙන ක්‍රමයක් නැහැ අපිට කරන්න. බලන්න ඔයගොල්ලෝ මහන විදිහ. දැන් අපිට ඕනේ වෙනවා කළු නූලක්. ඔයගොල්ලන්ට පේනවා ඇති අර අපි ඔයගොල්ලන්ට තිබ්බ ගැටලුව තමයි ප්‍රශ්නේ. එන්නේ ප්‍රශ්නෙට මම විසඳුමක් විදිහට තමයි මේක මේ විදිහට ඔයගොල්ලන්ට අරන් තියෙන්නේ. යෝක් එකක් විදිහට. එතනින් පල්ලෙහාට තමයි කඳ කොටස ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මුලින්ම මේ පයිපින් එක විදිහට අපි ගත්ත යෝක් කොටස කොහොමද ඇඳුමට අල්ලගන්නේ කියලා. ඔගොල්ලෝ මේක අයන් කරගෙන කරනවා නම් ඇත්තටම හොඳයි, හරිම නීට්. එහෙම කරන්න. එතකොට ඇඳුමේ වටිනාකමකුත් එනවා. මට එහෙම අයන් කරගන්න මේ වෙලාවේ බැහැ ටික. අයිනෙන්ම මහන්න. එතකොට තමයි ලස්සන.
හොඳයි ඔයගොල්ලන්ට පේනවා දැන් මම මේක අයන් කරගෙන දෙපැත්ත හරවගෙන තියෙන්නේ. දැන් අපේ ඉදිරිපස පළුවත් අපි සකස් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ කඳ කොටසවල් දෙක. ඒ කියන්නේ සාය කොටස් දෙක අපිට මසා ගන්න. අපි බලමු සාය කොටස මසා ගන්නේ කොහොමද කියලා. ඒකත් ලොකු දෙයක් නැහැ. හරිම සරලයි. අපිට තියෙන්නේ මෙන්න මේකේ මූට්ටුව දාගන්න මුලින්ම. මම මෙතනත් අඟල් භාගයක් තමයි තිබ්බේ මූට්ටුව සඳහා. බලමු අපි මූට්ටුව නිර්මාණය කරගෙන උරහිස් මූට්ටුවෙන් පස්සේ අත අල්ලන්නේ කොහොමද කියලා. සාය පළු දෙකත් අපි පිටිපස්සේ පළුව සකස් කරගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ උරහිස් මූට්ටු කරගන්න තමයි මුලින්ම. අපි බලමු උරහිස් මූට්ටුවෙන් පස්සේ අත අල්ල ගන්නයි තියෙන්නේ. මම අත අල්ලන විදිහත් කියලා දෙන්නම්. හරි ලේසි. මුලින්ම ඉදිරිපස පළුව මූණට තියාගෙන පිටිපස පළුවෙන් අපි ඒක වසා ගන්නවා. සෑදිලා අවසන් අපි මේක ඕලොක් කරගන්න ඕනේ. හොඳයි දැන් අපි ගත්තේ අත් කොටස් දෙක. මම මුලින්ම කරන්නේ අතේ වාටිය ඕලොක් කරගන්නවා. ඕලොක් කරගත්තාම හරිම ලේසියි අපිට ඕලොක් එකෙන් වාටිය මහ ගන්න. හොඳයි අපි ඕලොක් කරන් අවසන්. අපි බලමු අත මසාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කරන්න ඕනේ පළවෙනිම දේ තමයි කට් මාක් එකක් දාගන්න ඕනේ මුදුනට. නැත්තම් අපිට මුදුන හොයාගන්න බැරි වෙනවා. අපි මේ පළු දෙක එහෙට මෙහෙට යන නිසා අපි අවුට්ලයින් එකක් වගේ එකක් ගහගන්න. නැත්නම් අපිට මහ ගන්න අමාරුයි. මුලින්ම කරගන්න ඕනේ අතේ වාටිය මසා ගන්න.
හොඳයි ඔයගලන්ට දැන් පේනවා ඇති මම මේක නවල මහගෙන උඩින් ඒ කියන්නේ ලොකු පළුවට මේ අතේ ලොකු පළුවට උඩින් තව ඒ වගේ අඟල් එකමාරක් විතර අඩු කරලා කපාගත්ත පළුවක් අල්ලලා තියෙනවා. ඒක මම නිකන් අවුට්ලයින් එකක් ගහගෙන තියෙනවා. ඇඳුමට අල්ලගන්න පහසු වෙන්න ඕන නිසා. බලමු අපි ඇඳුමට අල්ලගන්නේ කොහොමද කියලා. මම ඇල්පෙනිති වලින් අත සම්බන්ධ කරගෙන තියෙන්නේ බලමු අපි මහගන්න විදිහ. මසාගෙන ඉවරයි. අපි බලමු කොහොමද ඕලොක් එකකින් අපි මේක නිම කරගන්නේ කියලා. තව දෙයක් මම මෙන්න මේක ටැග් කරගන්නවා පිටිපස්සට උරහිස. මෙන්න මෙහෙම මෙතනට ටැග් කිරි ගැනීමක් කරනවා. අපි දැන් අතත් නිර්මාණය කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉදිරිපස පළුව සහ පිටිපස පළුව අල්ලගන්න විතරයි සායේ කොටස. මම ඉදිරිපස පළුවේ අල්ලගන්න ඕන නිසා ඒකටත් කට් මාක් එකක් දාගන්නවා ඉදිරිපස පළුවට. මුලින්ම මම අල්ලගන්නේ ඉදිරිපස පළුව. දැන් අපි අල්ලන්න යන්නේ සායේ කොටස. අපි කට් මාක් එකක් දාගන්නවා සායේ කඳට මේ තියෙන කඳ කොටස සායේ කඳ කොටසත් අරගෙන අපි ඇල්පෙනිත්තකින් රඳවගෙන මේක අත බුරුලෙන් මසා ගන්න ඕන. දැන් තියෙන්නේ පිටුපස කඳ කොටසට සායේ කෑල්ල අල්ලගන්න. මම දැන් නෝමල් මැස්මින් මසාගෙන ඕලොක් කරලා ඔක්කොම අවසන් කරලා තියෙන්නේ. දැන් බලමු අපි ඇඳුම සම්පූර්ණයෙන්ම නිම කරගෙන ෆිටෝන් එක කොයි වගේද කියලා.
දැන් තියෙන්නේ ඇඳුම දෙපැත්ත මූට්ටුව විතරයි. දෙපැත්ත මූට්ටුව කරලා වාටිය මහගන්න විතරයි තියෙන්නේ. හොඳයි. දැන් අපි ගවුම මසාගෙන අවසන්. අපි බලමු ෆිටෝන් එක කොහොමද කියලා. හලෝ ළමයි. ඕගොල්ලෝ ඉල්ලපු ගවුම මෙන්න මේක. ෆිටෝන් එක තමයි මේ දැඳලා තියෙන්නේ. මෙන්න පිටුපස. මේ ඉදිරිපස. ඕගොල්ලන්ට ගැටලුවක් යයි මේක ටිකක් වෙනස්නේ කියලා. ඔව් ටිකක් වෙනස්. ටිකක් නෙමෙයි ගොඩක් වෙනස්. හේතුව මම අඳින්න කැමති විදිහ මේ විදිහ නිසා තමයි ඕගොල්ලන්ට මේ විදිහට මම කියලා දුන්නේ. ඊට අමතරව ඕගොල්ලන්ට ගැටලුවක් එයි මෙතන හිර වෙලා නැහැනේ කියලා. මෙතන හිර වෙලා නැහැ තමයි මම මේක ලූස් කරන් තියෙන්නේ. ඕගොල්ලන්ට හිර කරගන්න ඕන විදිහ මම ක්‍රම දෙකක් කියලා දෙනවා. කියලා දුන්නා. නැවතත් මතක් කරන්න. උඩ සිට ඉනට උස අපි අරගන්න උසින් අඟල් දෙකක් අඩු කරලා මෙතන ඉන බෑන්ඩ් එක හදාගන්න. ඒ බෑන්ඩ් එක ඩබල් දාන්න. ඩබල් දැම්මහම තමයි මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට ඉන හිරවීමක් ලක් වෙන්නේ. එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඉනට උස අපි ගමු 14ක් හෝ 13ක් විතර අරගෙන. ඒ කියන්නේ මෙතෙන්ට බ්‍රා කට් එක ළඟට උස අරගෙන එතෙන්ටම ගන්න ඕනේ ඔයාගේ ස්කර්ට් එකේ ඉන. එතකොට ඉන හදාගන්නේ අපි මෙතෙන්ට. එතකොට මේ ගවුම මෙතන ඉඳන් තමයි ඉන හැදිලා එන්නේ. අපේ ඉන කියලා එතකොට අපි ගන්න මෙතෙන්ට තමයි. එහෙම නැත්නම් බ්‍රා ලයින් එක. බ්‍රා ලයින් එක කියලා ගත්තත් හරියි. එතනට ගන්න මෙතන ඉඳන් මෙතනට උස අරගෙන එතන ඉඳන් ස්කර්ට් එක හදාගන්න. ඉතින් ගැටලුතාවයක් තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් WhatsApp එකට දාන්න. එහෙම නැත්නම් YouTube එකෙන් කමෙන්ට් කරලා ඔයගොල්ලෝ එවන්න. මැගී අත දාලා තියෙනවා. මම ඒක ඩබල් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආස කැමති ඕන ඇඳුමක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මේක කරගන්නේ කොහොමද කියලා අහගන්න. ඉතින් ගත්ත කැපුවම හොව රන්මන ක්‍රියේෂන් එක්ක ඔයගොල්ලෝ එකතු වුණාට බොහෝම ස්තුතියි. යලිත් දවසක හම්බ වෙමු. සුබ දවසක්.